welcome back to my YouTube channel. ඔන්න ඉතින් මට මේ දවස් ටිකේම ඔයාලා ළඟට vlog එකක් අරගෙන එන්න බැරි වුණා. මොකද මට අසනීප වුණ නිසා. දැන් චුට්ටක් හොඳ වෙනවත් එක්කම චූටි ඉඩක් අරගෙන මං ආවා. ඔයාත් එක්ක පුංචි වෙලාවක් ගත කරන්න. දන්නවද? මම මේ ඔයාට කියන්න යන කතාව ඔයාගේ ජීවිතයටත් සමානද බලන්න. ඉතින් අපි කතා කරමු. ඒ තමයි අහිමි වූ ප්‍රේමය. ප්‍රේමය කියන්නේම මහා හුඟක් ජීවිතේටම දැනෙන්න ඕනි දෙයක්. ඉතින් දෙදෙනෙකුගේ හමුවීම අහම්බයක් වුණාට ඒ හමුවීම ඇතුලේ ඒ දෙන්නගේ ජීවිත කතාව නොදැනීම ලියවෙන්න ගන්නවා. තමන්ට දැනෙන, තමන්ව තේරුම් ගන්න කෙනෙක් එනවා කියන්නේම මහා හුඟක් අමුතු දෙයක්. ඒ අතරින් හරිම කෙනාව තෝරගන්න එක නම් ලේසි නෑ. ඇස්වලින් කතා කරන, එකිනෙකාට හිත්වලින් මුණ ගන්න කතාවක් ඔයාටත් තේරෙන්නේ නැති. ලස්සනට ගලා ගියත් ඒ ආදරය අහිමි වෙන්නත් ඇති. මොකද ගෙවල් වලින් එන ප්‍රශ්න නොගැලපී හිත් රිදීම් අතර තනි වෙලා තමන් ආදරය කරන කෙනා හරිම කෙනාද යන්න හිතා ගන්නවත් බැරි වෙන්නේ නැති. පුංචි සමනලියක් වගේ නිදහසේ අත්තට ගසන සමනලී සීමා මායින් අතර කොටු වෙන්නේ නැති. ඒ විතරක්ම නෙවෙයි, දඟකාරකමින් පිරුණු සෙල්ලක්කාරකම් කරපු ඔයා එක්රම මොකට කොටු වෙන්නේ නැති. අනේ ඉතින් හිත ඇතුළෙම ආදරය සඟවගෙන තමන් මේ ආදරය පරිස්සම් කරගෙන තවමත් විඳවනවා ඇති. ඉතින් අහන්න ඒ හැමදේම ආදරය නිසාම කියලා සමහර තැන්වල දරාගෙන හිත හදාගන්නත් ඇති. දන්නවද දෙයක්? අපිට අහිමි වෙනවා කියන්නේම ඊටත් වඩා හොඳ දෙයක් අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක. දරාගෙන ඉන්න. ඔයාටත් අනිවාර්යයෙන්ම මල් පිපෙන වසන්තය ළඟදිම ඒවි. එතකම් ඉවසන්න. දරාගෙන ඉන්න. මේ ඔයාගේ හිතට කතා කරන මම සංජු. ගිහින් එන්නම් අදට පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.